ඔන්න අද මම චීස් කේක් එකක් හදාගත්තා. ගෙදර ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ චීස් කේක් එක. බලමු කොහොමද මම හදාගත්තේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ පහසුවෙන්ම බලන්න channel එක subscribe කරලා නැතිනම් විතරක් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් ආව ගමන් බලන්න ළඟම තියෙන bell icon එකත් click කරන්න. චීස් කේක් හදාගන්න ක්‍රීම් චීස් ක්‍රෑම් 200ක්, දෙහි උෂ මේසැඳි එකක්, දිය කරගත් බටර් ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 125ක්, පැණි රස නැති යෝගට් ග්‍රෑම් 100ක්, ජෙලටින් වලින් මේසැඳි එකහමාරක්. ඒ වගේම මාරි බිස්කට් වලින් ග්‍රෑම් 150ක්, ජෙලටින් දිය කර ගැනීම සඳහා වතුර. මම මේ චීස් කේක් එක මේ වගේ මෝල්ඩ් එකක් පාවිච්චි කරලා හදන්නේ ගලව ගන්න පහසු වෙන්න. නමුත් මේ චීස් කේක් එක ඕනෙම කේක් පෑන් එක හදාගන්න පුළුවන්. මුලින්ම මම බටර් ග්‍රෑම් 100 පෑන් එකක් රත් වෙන්න තියලා මේ විදිහට දිය කරගෙන වාචනයකට දාලා ළඟ තියා ගන්නවා. මම මාරි බිස්කට් ග්‍රෑම් 150 ප්ලාස්ටික් බෑග් එකකට දාලා මේ විදිහට කුඩු කර ගන්නවා. මේ විදිහට ප්ලාස්ටික් බෑග් එකක් පාවිච්චි නොකර ග්‍රයින්ඩර් එකට දාලා බිස්කට් ටික කුඩු කර ගන්නත් පුළුවන්. මේ විදිහට හොඳට බිස්කට් ටික කුඩු කර ගන්න. දැන් ඔයාලට පේනවා ඇති හොඳට බිස්කට් එක කුඩු වෙලා තියෙන්නේ. ඉතින් අද මම පෙන්නන්න යන්නේ ග්‍රයින්ඩ් එකක්, oven එකක්, බීටර් එකක් පාවිච්චි නොකර ලේසියෙන්ම මේ කේක් එක හදාගන්න විදිය. දැන් මම මේ බිස්කට් කුඩු එක වාචනයකට එකතු කර ගන්නවා. දැන් මම දිය කරගත්ත බටර් ග්‍රෑම් 100 එකතු කර ගන්නවා. එකතු කරන් හොඳට මිශ්‍ර කර ගන්නවා. දැන් අපි මේ විදිහට බටර් ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මේ මිශ්‍රණයෙන් කොටසක් කරන් බැලුවම මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් මම පෑන් එකට මිශ්‍රණය එකතු කරලා තුනී කර ගන්නවා. දැන් මම මේ බිස්කට් ලේයර් එක මේ විදිහට හොඳට තුනී කරලා හදා ගන්නවා. දැන් මම මේ ලේයර් එක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියලා තියෙනවා චීස් කේක් මිශ්‍රණය හදා ගන්නකම්. මම පාවිච්චි කරේ මේ චීස් වර්ගය. ඔයාලට ඕන ක්‍රීම් චීස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ ක්‍රීම් චීස් ක්‍රෑම් 200ක් වාචනයකට දාලා ස්පූන් එකකින් හොඳට මිශ්‍ර කර ගන්නවා. ක්‍රීම් චීස් එකේ හයිය ගතිය නැතිව ක්‍රීම් එකක් වගේ වෙනකම් මේ විදිහට පොඩ්ඩක් මිශ්‍ර කර ගන්න. දැන් මම පැන් රස නැති යෝගට් ග්‍රෑම් 200ක් එකතු කරගෙන මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. යෝගට් එකතු කරාට පස්සේ යෝගට් ටිකයි චීස් ටිකයි හොඳට මිශ්‍ර වෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න. දැන් මම දෙහි උෂ මේසැඳි එක්කුත් එකතු කර ගන්නවා. එකතු කරන් මිශ්‍ර කර ගන්නවා. යෝගට් සහ දෙහි එකතු කරාට පස්සේ මේක මිශ්‍ර කරගන්න ගොඩක් පහසුයි. මේ වගේ විස්ක් එකකින් මිශ්‍ර කරගන්න. සීනි ග්‍රෑම් 125 මේ විදිහට ග්‍රයින්ඩ් කරලා එකතු කරගන්නේ. මොකද සීනි ටික පවුඩර් එකක් විදිහට එකතු කරගත්තාම හොඳට මේකට මිශ්‍ර වෙනවා. සීනි ටික හොඳට චීස් ක්‍රීම් මිශ්‍රණයට එකතු වෙනකම් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න.
ජෙලටින් ටික දිය කර ගන්නකම් මිශ්‍රණය මේ විදියට හදාගෙන ළඟ තියාගන්න. දැන් මම ජෙලටින් මේ සැඳි එකහමාරට වතුර මේ සැඳි 3ක් එකතු කර ගන්නවා. වතුර මේ සැන් 3 එකතු කරා මම මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. දැන් මම භාජනයකට වතුර දාලා ලිපේ තියලා මේ විදිහට ඒ භාජනය උඩින් තව භාජනයක් තියාගෙන මේ ජෙලටින් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්නවා. ඉතින් මේ චීස් කේක් එක හදාගත්තී අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ විදිහට ජෙලටින් ටික දිය කර ගන්න එක. ඔයාලට දැන් පේනවා ඇති අපි වතුර මේසෙන් 3ක් එකතු කරගත්ත ජෙලටින් ටික ටික දිය වෙනවා. මේ විදිහට ජෙලටින් ටික හොඳට දිය වුණාට පස්සේ චීස් කේක් මිශ්‍රණයට මේ ජෙලටින් ටික මම එකතු කර ගන්නවා. ඉතින් මේ ක්‍රීම් චීස් යෝගට් මිශ්‍රණයට හොඳට මේ ජෙලටින් ටික මිශ්‍ර කරගන්න. ඉතින් මේ චීස් කේක් එක හදාගන්න ස්ප්‍රින් ෆෝම් පෑන් එකක් පාවිච්චි කරනවා වඩා පහසුයි. මොකද චීස් කේක් එක කපන්න නැතුව සම්පූර්ණයෙන්ම ගලව ගන්න පහසුයි ස්ප්‍රින් ෆෝම් පෑන් එකේ. දැන් අපි ෆ්‍රිජ් එකේ තිබ්බ බිස්කට් බටර් ලේයර් එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් මම මේ බිස්කට් ලේයර් එකට ක්‍රීම් චීස් මිශ්‍රණය එකතු කර ගන්නවා. මේ විදිහට කේක් ට්‍රේ එක ටැප් කරගෙන ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ සෙට් වෙන්න පැය 2ක් විතර තියලා තියන්න. මම දැන් චීස් කේක් ලේයර් එක සෙට් වෙනකන් ජෙලි එක හදා ගන්නවා. මම පාවිච්චි කරේ මේ ස්ට්‍රෝබෙරි ජෙලි වර්ගය. දැන් මම භාජනයකට වතුර මිලිලීටර් 300ක් එකතු කරගෙන වතුර එක රත් වෙන්න තියනවා. වතුර ටික හොඳට රත් වෙගෙන එනකොට මම ජෙලි පැකට් එකේ තියෙන ජෙලි ක්‍රෑම් 90 එකතු කරලා මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. උණු වතුර මිලිලීටර් 300කට මම ජෙලි පැකට් එකේ තිබුණ ජෙලි ක්‍රෑම් 90යි එකතු කරගත්තේ. දැන් මම මේ විදිහට ජෙලි එක මිශ්‍ර කරගත්තට පස්සේ මේ ජෙලි එක මම නිවෙන්න තියනවා. මේ ජෙලි එක හොඳට නිවුණට පස්සේ තමයි මම ක්‍රීම් චීස් ලේයර් එක උඩට මේ ජෙලි එක එකතු කරගන්නේ. මේ විදිහට මම ජෙලි එක එකතු කරා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 3ක් තියලා තියෙනවා. දැන් ෆ්‍රිජ් එකෙන් ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳට ජෙලි එක සෙට් වෙලා තියෙන්නේ. මේ වටේ මෝල්ඩ් එක අයින් කරන්න පහසු වෙන්න මේ විදිහට නයිෆ් එකකින් වටේ ටික ගලව ගන්නවා. ඉතින් මේ විදිහට චීස් කේක් එකක් හදලා ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ පැය 2.5ක් විතර එළිය තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකෙන් අරන් පැයක් විතර ගියාම කේක් එක ගොඩක් රසයි. දැන් මම මේ චීස් කේක් එක ඔයිල් පේපර් එකත් එක්කම මේ විදිහට අරගත්තා. වටේ තියෙන ඔයිල් පේපර් එක මම මේ විදිහට කපලා අයින් කර ගන්නවා. ඉතින් දැන් මම චීස් කේක් එක ලස්සන කරගන්න යන්නේ මේ විදිහට ස්ට්‍රෝබෙරි ටිකක් කපලා මම තියා ගන්නවා. ඉතින් ඔයාලට කැමති පළතුරු වලින් මේක ලස්සන කරගන්නත් පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. ඔන්න දැන් මම චීස් කේක් එකේ රස බලන්න යන්නේ. ඉතින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ගොඩාක් රස කේක් එකක් වගේම හරිම ලස්සන කේක් එකක් මේක. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ පහසෙම බලන්න channel එක subscribe කරලා නැතිනම් විතරක් subscribe කරන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න.